අපි මේ සමාජ ජීවත් වෙද්දී අපි දියුණු වෙනවට හැම කෙනෙක්ම කැමති නැහැ. අපි දියුණුවට අකමැති කොටසක් ඉන්නවා. හරි මිනිස්සු 1000ක් ගත්තොත් ඒකේ අතිබහුතරයක් අපි දියුණුවට අකමැති. ඒ කියන්නේ උඹ ගැන විවේචනය කරනවා. උඹේ වැරදි අඩුපාඩු හැම වෙලේම හොයනවා. නේද? උඹ මොකක් හරි වීක් එකක් හොයාගෙන තමයි උන් පහර දෙන්න බලන්නේ. එහෙම කොටසක් ඉන්නවා. බහුතරයක් ඉන්නවා. ඒත් එක්කම තව කොටසක් ඉන්නවා මං උඹ දියුණු වෙන අදාළ නැති සෙට් එකක්. හරි? අදාළ නැති සෙට් එකකුත් ඉන්නේ. ඒ කියන්නේ උට උඹ දියුණුවත් එකයි උඹ නැතත් දියුණුවත් නැතත් උට අදාළ නැහැ. يعني ඔබ ඩෝන් කියාරින් ඉන්න සෙට් එකකින්. දැන් ඔකට හොඳම උදාහරණය තමයි ඔබ ස්ටේටස් එකක් දාපන් WhatsApp එකේ හරි. එතකොට ඒක නරඹන්න වැඩිනේ. Facebook එකේ පෝස්ට් එකක් දාපන් නරඹන්න වැඩි. හැබැයි අපිට කමෙන්ට්ස් අඩුයි. සුබ පැතුම් අඩුයි. කන්ග්‍රැචුලේෂන්ස් අඩුයි. ඒත් එක්කම ඉන්නවා අර අත්වල අර බහුතරයක් ළඟ අත්වලස්සක්. ඔබ දිනුවා පට්ට කැමති. ඔබ සාර්ථකව මාර ආසයි. කියන්නේ ඔබට ඒකට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක වචනෙන් හරි දෙනවා. එහෙම සෙට් එකක් ඉන්නවා. හැබැයි අත්ලොස්සයි. ආවත් අල්ප ප්‍රමාණයක් ඉන්නේ. ඔබ දිනුනට කැමති පිරිස. අන්න ඒ නිසා ඒක තේරුම් අරන් අර අදාළ නැති සෙට් එකයි ඔබ දිනුනට අකමැති සෙට් එකයි ඔබ අයින් කරලා අර අත්ලොස්සත් එක්ක ඔබේ ගමන ඵලය. අන්න එතකොට ඔබේ ටාගට් එක ඔබට ලස්සනට ඇචීව් කරන්න පුළුවන්. එතකොට ඔබ ලස්සන ගමනක් යන්න පුළුවන්. අන්න ඒ නිසා අර කියපු විදියට වැඩි අර මිනිස්සුන්ව කියා කරන්න එපා. උන් කොහොමද උඹේ නරඹන්න විතරයි. හරි? ඒ නිසා ඔබ ජීවිතේ ගමනක් යනවා නම් අර මිනිස්සු ටික මුලින්ම හොඳ මිනිස්සු ටික හඳුනගෙන ඔබට සපෝට් කරන වචනෙන් හරි සපෝට් එකක් දෙන පිරිස හඳුනගෙන ලස්සන ගමනක්